Recording in progress. Recording in progress. ගුඩ් ඉවනිං හැමෝටම මම පළවෙනියටම මේ කරන්න තෝරගත්තේ මේ කසල කළමනාකරණයේ පාඩම. කසල කළමනාකරණයේ පාඩම තෝරගන්න හේතුව මේ පාඩම පොඩ්ඩක් ගයිඩ් එකේ තියෙන මේ ගයිඩ් එකේ තියෙන විදිහත් ටිකක් පැටලිලි සහගත හින්දා තමයි මේ කසල කළමනාකරණය අර ගොඩක් කට්ටියට මේ පැටලෙන පාඩමක් හින්දා තමයි මම පළවෙනියට කසල කළමනාකරණයේ පාඩම කරන්න තෝරගත්තේ. ඒතර කසල කළමනාකරණය පාඩමේ පළවෙනි කොටස තමයි මම අද කරන්නේ. මේ ස්ලයිඩ් එකක් දාලා කරන්න අනිත් එක මේ ගොඩක් අය ලයිව් එන්න කැමතිත් නැහැ. ඒ හින්දා මේ රෙකෝඩින් එකක් විදිහට මම රෙකෝඩ් කරලා මේක මේ YouTube එකට අප්ලෝඩ් කරන්න. මේ එතකොට ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් පටන් ගමු. මේ මම ස්ලයිඩ් එක ෂෙයා කරන්නම් ඉස්සෙල්ලම. එතකොට ඉස්සෙල්ලාම මේ කසල කළමනාකරණය කියන පාඩමේ අපි කතා කරන්නේ ඝන අපද්‍රව්‍ය ගැන. ඒ කියන්නේ ඝන තත්වයේ තියෙන අපද්‍රව්‍ය ගැන තමයි කතා කරන්නේ. ඒ වුණාට එහෙමම කිව්වට මේකේ ද්‍රව ගැනත් කතා කරනවා. නම ඝන අපද්‍රව්‍ය තමයි. ඒ වුණාට ද්‍රව ගැනත් කතා කරනවා. ඒක ඔයාලට ඉස්සරහට තේරෙයි. නැත්තම් ඔයාලා බලයි ඝන අපද්‍රව්‍ය ගොඩේ කොහොමද ද්‍රව තියෙන්නේ කියලා. එතකොට මේක හැබැයි නිර්වචනයේදී අපි නිර්වචන දෙකක් දීලා තියෙනවා අපට ගයිඩ් එකේ. එතකොට ඒකෙන් රචනා ප්‍රශ්න වලට ලියන්න සුදුසුම නිර්වචනය තමයි මේ දිග නිර්වචනය. ඒකේ තියෙන්නේ ද්‍රව ආකාරයෙන් නොපවතින සමහර අවස්ථාවල උපද්‍රව ඇති කරන ද්‍රාව්‍ය හෝ අද්‍රාව්‍ය සංකීර්ණ සංයෝග ඝන අපද්‍රව්‍ය වේ කියලා. එතකොට මම ඒකේ විශේෂ කරුණු කඩලා තමයි මේ නිර්වචන ලියලා තියෙන්නේ. මම දාපු නෝට් එකේ වලට පෙනෙයි ඒක. ද්‍රව ආකාරයෙන් නොපවතින කියන එක ඒකේ ඔය නිර්වචනය ඇතුලේ තියෙන එක වැදගත් පොයින්ට් එකක්. ඊළඟ වැදගත් පොයින්ට් එක තමයි සමහර අවස්ථාවල උපද්‍රව ඇති කරන. උපද්‍රව කියන්නේ නිකන් රෝග වගේ මිනිස්සුන් රෝග ඇති කරනවා වගේ ඒවට තමයි උපද්‍රව ඇති කරනවා කියන්නේ. ඒතර ඒ පොයින්ට් එකත් නිර්වචනය ඇතුලේ තියෙන්න ඕන එකක්. ඊට අමතරව ද්‍රාව්‍ය හෝ අද්‍රාව්‍ය කියන්නේ ජලයේ දිය වෙන්නත් පුළුවන් නැත්නම් දිය වෙන්නේ නැති අපද්‍රව්‍ය වෙන්නත් පුළුවන් කියන එක. ඊළඟ පොයින්ට් එක තමයි සංකීර්ණ සංයෝග වේ. ඒව තමයි එතකොට ඝන අපද්‍රව්‍ය කියලා කියන්නේ. එතකොට අපි මේ විදිහට නිර්වචනය කර නිකන් ගිරව දානවා කියලා නිකන් කටපාඩමින් මේ නිර්වචනයේ තියෙනවට වඩා මේ විදිහට කොටස් වලට කඩාගෙන වැදගත් කරුණු ටික වෙන වෙනම වගේ මතක තියාගන්න එක මේ විදිහට මම මේ කරලා තියෙන විදිහට ඒක ගොඩක් හොඳයි. මොකද අර මේ ගිරව දානවා කියන අර කටපාඩම් කරන එකේදී ඔතන එක වචනයක් ඔයාලට අමතක වුණොත් ඊට පස්සේ මුළු නිර්වචනෙම ලියා ගන්න බැරි වෙනවා. දැන් මෙතනදී එහෙම නෙමෙයි. මේ නිර්වචනය ඇතුලේ තියෙන්න ඕන පොයින්ට් හතරක් මෙතන හතරක් තියෙනෝනේ. ওই පොයින්ට් හතරෙන් එකක් අමතක වුණා කියලා නිර්වචන ලියා ගන්න බැරි වෙන්නේ නැහැ. ඒතර එක පොයින්ට් එකකට දාලා ලකුණු විතරයි නැති වෙලා යන්නේ. එතකොට ඒක තමයි රචනාවලට ලියන්න පුළුවන් හොඳම නිර්වචනය. ඊට අමතරව MCQ වල වගේ එන්න පුළුවන් එකක් තියෙනවා. ඕනෑම ප්‍රභවයකින් ප්‍රතික්ෂේප කරන හෝ බැහැර කරන ඝන ද්‍රව්‍යයක් ඝන අපද්‍රව්‍ය ලෙස හැඳින්වේ. එතකොට ඕනෑම ප්‍රභවයකින් ප්‍රතික්ෂේප කරන හෝ බැහැර කරන ඝන ද්‍රව්‍යයක් ඝන අපද්‍රව්‍ය ලෙස හැඳින්වේ. ඒකේ නිර්වචන දෙකක් තියෙනවා. නමුත් අර රචනා ප්‍රශ්න වල අපෙන් ගොඩක් දුරට බලාපොරොත්තු වෙන්නේ පළවෙනි නිර්වචනය තමයි. එතකොට නිර්වචනය තමයි එතන මම හිස්තන ලියා ගන්න කියපු තැන පළවෙනියට ලියා ගන්න ඕන. ඊට පස්සේ අපි පහළට ගියාම දැන් ඊළඟට තියෙන්නේ මේ ඝන අපද්‍රව්‍ය වර්ගීකරණය කරන්න. දැන් අපිට ඕක ලේසි වැඩක් වගේ නිකන් තේරෙනවාට ඝන අපද්‍රව්‍ය ඒ කියන්නේ අර අපි හිතන අපද්‍රව්‍ය අපි හිතන ගොඩට අයිති වෙන්නේ නැහැ. ඒක තමයි මේ ඝන අපද්‍රව්‍ය පාඩමේ තියෙන පොඩි අර නිකන් අපිට හිතා ගන්න බෑ. අපි එකපාරම හිතනවා මේ අපද්‍රව්‍ය නම් මේ ගොඩට තමයි අයිති වෙනවා ඇත්තේ කියලා.
එතකොට ඒවා මේ උදාහරණයක් විදිහට ගත්තොත් බැටරි කියන එක අපි හිතන්නේ ඉලෙක්ට්‍රික් හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය කියන එකට අයිති වෙන්න ඕනි කියලා. නමුත් ඒක එහෙම නෙමෙයි. ඒක ඉස්සරහදී වලට මේ තේරෙයි මම කියන්නේ මොකක්ද කියලා. අන්න ඒක තමයි මේ ඝන අපද්‍රව්‍ය පාඩම අර පාඩම් කරද්දී පැටලිලි සහගත වෙන්නේ. ඒ හින්දා තමයි මේ විදිහට ගයිඩ් එකේවත් නෝට් එකකවත් මේ මම හිතන්නේ වලට හම්බෙයි කියලා මේක අර මම ඇනලයිස් කරලා මේ වගුවක් විදිහට හදලා තියෙන්නේ. එතකොට ඒකේ මේ ඝන අපද්‍රව්‍ය පළවෙනි වර්ගීකරණය මේ විදිහට තිබ්බට මම පළවෙනි අපද්‍රව්‍ය මේ පළවෙනි ඝන අපද්‍රව්‍ය වර්ගීකරණය කතා කරන්නේ නැතුව දෙවෙනි එක ඉස්සෙල්ලා කතා කරලා පළවෙනි එකට එනවා. මොකද ඒකට හේතුවක් තියෙනවා මේ මම මේ ලියලා තියෙනවා අපිට පේනවද නැහැ ගෘහස්ත මල අපද්‍රව්‍ය උපද්‍රව සහිත අපද්‍රව්‍ය උපද්‍රවකාරී අපද්‍රව්‍ය අදාළ නොවේ කියලා මේ නාගරික කැලි ගසල වලට. ඒතර අන්නේ ඒ මොනවද කියලා දන්නේ නැතුව මේ පළවෙනි වර්ගීකරණය කතා කරලා තේරුම් ගන්නෑනේ. ඒ නිසා දෙවෙනි වර්ගීකරණයට මේ ගිහිල්ලා ඒකෙන් අපි අඳුරගමු මොනවද ගෘහස්ත මල අපද්‍රව්‍ය මොනවද උපද්‍රව සහිත අපද්‍රව්‍ය සහ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියලා. එතකොට ඊට පස්සේ මේ පළවෙනි වර්ගීකරණයට එන එක තමයි ලේසිම වැඩේ. ඊට අමතරව මේ පළවෙනි වර්ගීකරණයේ පොඩි අවුලක් තියෙනවා. ඒක තමයි මම යටින් ලියලා තියෙන්නේ. සෑම ඝන අපද්‍රව්‍යයක්ම ඉහත වර්ගීකරණයට දැමිය නොහැක. උදාහරණයක් විදිහට මල අපද්‍රව්‍ය ඉහත වගුවට යෙදිය නොහැක. ඒ කියන්නේ මේ වර්ගීකරණය හරියට නිකන් ළමයි ටිකක් අරගෙන වර්ගීකරණය කරලා තියෙනවා. එයාලා කන්න කැමති කෑම වලට. ඒතර දෙවෙනි වර්ගීකරණයේත් ඒ ළමයි ටිකමයි අරන් තියෙන්නේ. නමුත් ඒකේ වර්ගීකරණය කරලා තියෙනවා ඒ ළමයි කරන්න කැමති ක්‍රීඩා වගේ. එතකොට මේ සමහර අවස්ථාවල දැන් මේ පළවෙනි වර්ගීකරණයේ අවුල තමයි දැන් එයාලා දැන් අර ක්‍රීඩා කරන ළමයි ටික ගමුකෝ. එයාලගේ කිසිම ක්‍රීඩාවක් කරන්න නැති කට්ටිය දාන්න තැනක් නැහැ වගේ පළවෙනි වගුවේ ප්‍රශ්නයක් තියෙනවා. උනාට දෙවෙනි වගුවේ එහෙම නැහැ හැම ළමයෙක්ම දාන්න පුළුවන්. අන්න ඒ වගේ කැලිකසල ඕන විදිහකට හැම කැලිකසලක්ම වර්ගීකරණයකට දාන්න පුළුවන්. මේ මම ඉස්සෙල්ලා කතා කරන දෙවෙනි වර්ගීකරණය ඇතුලේ මේ වර්ගීකරණය ඇතුලේ මේ තියෙන උත්පාදන ප්‍රභවය අනුව කියන වර්ගීකරණය ඇතුලේ එහෙම කරන්න අමාරුයි සෑම මේ ඝන අපද්‍රව්‍යයක්ම මේකේ වර්ගීකරණය කරන්න අමාරුයි. ඒකයි මේ දාලා තියෙන නෝට් එකක් විදිහට. ඊට පස්සේ මම එහිඳ පළවෙනිට කතා කරනවා ඝන අපද්‍රව්‍ය සංයුතිය අනුව වර්ගීකරණය කියන එක. ඒතර ඒකෙදි කිසි ප්‍රශ්නයක් නැතුව ඕනෑම ඝන අපද්‍රව්‍යයක් අපිට මේ වර්ගීකරණය ඇතුළට දාන්න පුළුවන්. ඒක තමයි මේ උඩින්ම ලියලා තියෙන්නේ. ඕනෑම ඝන අපද්‍රව්‍ය පහත වර්ගීකරණයට ඇතුළත් කළ හැක කියලා. එතකොට ඝන අපද්‍රව්‍ය සංයුතිය අනුව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට අපිට වෙන් කරන්න පුළුවන්. දි รา පත් වන සාමාන්‍ය ඝන අපද්‍රව්‍ය, දි รา පත් වීමට අපහසු සාමාන්‍ය ඝන අපද්‍රව්‍ය සහ උපද්‍රවකාරී අපද්‍රව්‍ය. මොනවද දි รา පත් වන සාමාන්‍ය ඝන අපද්‍රව්‍ය කියපු ගමන්ම අයිඩියා එකක් එනවා මොකද්ද මේ කියලා. ඊළඟ දි รา පත් වීමට අපහසු ඒත් මේ සාමාන්‍ය වචනේ තියෙනවනේ සාමාන්‍ය ඝන අපද්‍රව්‍ය. තුන්වෙනි එක තමයි උපද්‍රවකාරී අපද්‍රව්‍ය. දි รา පත් වන සාමාන්‍ය ඝන අපද්‍රව්‍ය කිව්වහම ඒකෙදි ඇවිල්ලා තියෙනවා මල අපද්‍රව්‍ය, ජල පිරිපහදු අපද්‍රව්‍ය, දි รา පත් වන ගෘහස්ත අපද්‍රව්‍ය, එළවලු පළතුරු වගේ ඒවා. කියන්නේ ඉවතලන එළවලු පළතුරු වගේ ඒවා දි รา පත් වෙනවනේ. ජල පිරිපහදු කරන්න යොදන ඒවත් තියෙනවනේ. ඒවත් ජල පිරිපහදුවේදී අර රොම්බර විදියට එන ඒවත් දි รา පත් වෙන ඒවානේ. අන්න ඒකයි ඔය දෙවෙනි එක. මල අපද්‍රව්‍යත් කොහොමද දි รา පත් වෙනවා කාබනික ද්‍රව්‍ය නිසා. ඊට පස්සේ සත්ව අපද්‍රව්‍ය සහ ආහාරමය අපද්‍රව්‍ය. මේ ඔක්කොම දි รา පත් වෙන ඒවා. දැන් අනිත් පොයින්ට් එක තමයි දැන් අපිට දි รา පත් වන සාමාන්‍ය ඝන අපද්‍රව්‍යයක් දෙකක් නම් කරන්න කිව්වම එළවලු වර්ග දෙකක් එහෙම නම් කරලා හරියන්නේ මේ එයාලා ගයිඩ් එකේ දීලා තියෙන පොයින්ට් තමයි මේවා මල අපද්‍රව්‍ය, සත්ව අපද්‍රව්‍ය, ආහාරමය අපද්‍රව්‍ය. ඒතකොට අපි එළවලුවක නමකුයි සතෙක්ගේ නමකුයි ලිව්වට මේ හරියන්නේ එයාලා දීලා තියෙන එක අපි පොයින්ට් එකට දෙන්න ඕන. එහෙනම් තමයි අපිට මේ ලකුණු ෂුවර් කරගන්න පුළුවන්. ඊට පස්සේ දි รา පත් වීමට අපහසු සාමාන්‍ය ඝන අපද්‍රව්‍ය වලට ගියාම එතන පළවෙනියට තියෙනවා වීදුරු ප්ලාස්ටික් රබර්. ඒතර ප්ලාස්ටික් රබර් දෙකම පොලිමර්ස්. ඒ කියන්නේ බහුව්‍යවයක ඔක්කොම අයිති වෙන්නේ මේකට සාමාන්‍යයෙන් ගොඩක් දුරට. අර දියුණු බහුව මේ ජෛව හායනයට ලක් වන ඒවා හැරෙන්න ගොඩක් බහුව්‍යවයක අකු වෙන්නේ දි รา පත් වීමට අපහසු සාමාන්‍ය ඝන අපද්‍රව්‍ය. ඒතකොට ඒකෙදි එක පොයින්ට් එකක් විදිහට තමයි යාලා දීලා තියෙන්නේ වීදුරු ප්ලාස්ටික් රබර් කියන එක. ඒතර ඒ තුන් දෙනා වෙන වෙනම ලියන්න එපා. නිකන් අපෙන් අහුවොත් දි รา පත් වීමට අපහසු සාමාන්‍ය ඝන අපද්‍රව්‍ය කිව්වහම වීදුරුයි ප්ලාස්ටිකුයි රබරුයි කියලා මේ දෙකක් ඉල්ලලා තිබ්බොත් අපිට ලිව්වොත් ඒක සමහර විට එක පොයින්ට් එකක් විතර ගන්න පුළුවන්. මොකද යාලා දීලා තියෙන්නේ එහෙම ඊට වඩා හොඳ උදාහරණ තියෙනවා. ගෘහස්තමය ආහාරමය නොවන අපද්‍රව්‍ය. මං කිව්වේ ඒකයි ඒකත් උදාහරණ ඉල්ලුවොත් දි รา පත් වීමට අපහසු සාමාන්‍ය ඝන අපද්‍රව්‍ය වලට ඔයාලා
ගෘහස්ත ආහාරමය නොවන අපද්‍රව්‍ය වල ඒවට උදාහරණ ලියන්න එපා. මේ පොයින්ට් එක ලියන්න. ගෘහස්ත ආහාරමය නොවන අපද්‍රව්‍ය කියලා. නැත්තම් එතනට ලියන්න එපා මේ ඉවතලන නිවසෙන් ඉවතලන වීදුරු අන්න ඒ වගේ. මොකද එයාලා දීලා තියෙන පොයින්ට් එකම අපි ලියන තරමට තමයි වඩා හොඳ. ඊට පස්සේ තියෙනවා දැවමය අපද්‍රව්‍ය. ඊට පස්සේ කෘත්‍රිම කෙඳි ද්‍රව්‍ය. ඒ කියන්නේ ඒවත් ඔය පොලිමර්ස් බහුයවයක වගේ දේවල් ඒක කෘත්‍රිම කෙඳි ද්‍රව්‍ය. ප්ලාස්ටික් කෙඳි වගේ කොසු වලින් එහෙම ඉවතලන ඒ වගේ තියෙන්නේ. ඒ ඊට පස්සේ පාරවල් අතුගෑමෙන් ලැබෙන දි รา පත් නොවන අපද්‍රව්‍ය. එතකොට මේවා මේ දීලා තියෙන විදිහටම ඕනේ. අර අපිට හිතෙන ඒවා දි รา පත් වීමට අපහසු සාමාන්‍ය ගණන අපද්‍රව්‍ය ලියන්නේ කොහම අර අපිට හිතෙන ඒවා දෙකක් නෙමෙයි ලියන්න ඕනේ. මේ දීලා තියෙන පොයින්ට් පහෙන් දෙකක් තමයි ලියවෙන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ එක තමයි උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියන්නේ. උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියන එක වෙනම වගුවකින් වෙනම ලොකුවට විස්තර කරන්න ඕන එකක්. ඒ කියන්නේ මේවා තමයි සංයුතිය අනුව ගත්තාම මිනිස්සුන්ට වගේම සත්තුන්ට පරිසරයට වගේ උපද්‍රව ඇති කරන්නේ. ඒතර ඒවා උපද්‍රවකාරී අපද්‍රව්‍ය. ඇත්තරම මේ පාඩමේ ලොකුවට මේ ඊළඟට කතා කරන්නේ මේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය ගැන. උපද්‍රවකාරී අපද්‍රව්‍ය කතා කරලම අර මම කිව්වේ අර පළවෙනි පිටුවේ තිබ්බ වර්ගීකරණය උත්පාදන ප්‍රභවය අනුව වර්ගීකරණය කියලා. අන්න ඒකට යමු මේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියන එක කතා කරාට පස්සේ. උපද්‍රවකාරී අපද්‍රව්‍ය මම මේකෙත් නිර්වචනය අර අවශ්‍ය කොටස් වෙන වෙනම කඩලා තමයි දාලා තියෙන්නේ. ඔයාලට ඒක මේ පෙනෙයි මේක මේ කියවගෙන යද්දී. එතකොට අර මම කියන්නේ ගිරව දාන එක හැම වෙලාවෙම කරන්න එපා කියන තැන තමයි මම ඉන්නේ. මොකද එතනදී එක වචනයක් ඔයාලට මිස් වුණොත් මේක කටපාඩම් කරන්න ගිහිල්ලා මේ ඒක ඊට පස්සේ මේ නිර්වචනයේම නිකන් අපරාධය මේ අමතක වෙලා යනවා. එහෙම නෙමෙයි දැන් මේකෙදි මේ දැන් මම මේක කඩලා තියෙන්නේ ප්‍රධාන කොටස් 1යි 2යි 3යි 4යි 5කට වගේ. එතකොට මේ අපි නිර්වචනය ලිව්වම රචනා ප්‍රශ්නයකට එයාලා බලන මේ නිර්වචන ඇතුලේ තියෙන්න ඕන පොයින්ට්ස් මේකේ පහෙන් අපි එකක් අමතක වෙලා හතරක් ලියලා කොහොම හරි නිර්වචන ගැට ගහ ගත්තා නම් හැබැයි මේ පොයින්ට් හතර තියෙන්න ඕන. මේ ජෛවීය රසායනික භෞතික කියලා තියෙන එක ඊට පස්සේ ජීවීන්ට මානව සෞඛ්‍යයට පරිසරයට ද්‍රව්‍යයට අන්න ඒකට මේ පොයින්ට් ටික අනිවාර්යෙන් තියෙන්න ඕන. ඒකයි මේ විදිහට කඩලා ලියන්නේ කමක් නැහැ. ඉතින් පහෙන් හතරක් මතක තිබ්බත් මොකද අර ගිරවදානකේදී දැන් ජෛවීය රසායනික භෞතික කියන එකෙන් එහාට අපි දැන් කටපාඩම් කරන් ඉඳලා එතනින් එහාට අමතකයි නම් මේ මුළු නිර්වචනම ලියා ගන්න වෙන්නේ නැහැ. නමුත් අර අපි උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියන්නේ මෙන්න මේවා ඒකේ ලක්ෂණ වගේ මේක නිකන් කඩලා මතක තියාගත්තාම නිර්වචනයේ කිසි ප්‍රශ්නයක් නැතුව ලියන්න පුළුවන්. එතකොට උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියන්නේ යම් අපද්‍රව්‍යයක් එහි ජෛවීය රසායනික භෞතික ගුණ නිසා ජීවීන්ට මානව සෞඛ්‍යයට ඊට පස්සේ පරිසරයට සහ ද්‍රව්‍ය වලට උපද්‍රව ඇති කළ හැකි සාම්ප්‍රදායික අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රම භාවිතයෙන් කළමනාකරණය කර නොහැකි අපද්‍රව්‍ය වලට තමයි කියන්නේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියලා. මොකද්ද යම් අපද්‍රව්‍යයක් එහි තියෙන ජෛවීය රසායනික භෞතික ගුණ හින්දා අනිත් ජීවීන්ට ඊට පස්සේ මානව සෞඛ්‍යයට පරිසරයට ද්‍රව්‍ය වලට උපද්‍රව ඇති කර හැකි සාමාන්‍ය අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේද භාවිතයෙන් කළමනාකරණය කර නොහැකි අපද්‍රව්‍ය වලට තමයි උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියන්නේ. එතකොට මේ සාමාන්‍ය අපද්‍රව්‍ය කළමනාකරණ සාම්ප්‍රදායික අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේද කියන්නේ ගොඩක් ඔය බැහැර කිරීම වගේ දේවල්. ඒ කියන්නේ ප්‍රතිචක්‍රීකරණය වගේ ඒවා නෙමෙයි. සාම්ප්‍රදායික දේවල් බැහැර කිරීම වගේ ඒවා තමයි. එතකොට ඒ වගේ මේ ඇත්තරම මේ කළමනාකරණය කරන්න අමාරුයි මේ උපද්‍රවකාරී අපද්‍රව. අනිත් එක මේකේ උපද්‍රව ඇති වෙන. උපද්‍රව ඇති වෙන කට්ටිය තමයි දීලා තියෙන්නේ. ජීවීන්, මානවීන්, මානවික මිනිස්සුන්ට ඊට පස්සේ පරිසරයට ඊට පස්සේ ද්‍රව්‍ය වලට කියලා තියෙනවා. ඒ කියන්නේ ඔය තුනටම අයිති නොවන අනිත් ද්‍රව්‍ය වලටත් හානි වෙන්න පුළුවන් මේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය නිසා. ඊට අමතරව ඒ වගේ තියෙනවා ජෛවීය රසායනික භෞතික කියන ගුණ. ඒව නිසා තමයි බොහෝ දුරට රසායනික ගුණ වගේ ඒවා නිසා තමයි ජීවින්ට මානව සෞඛ්‍යයට පරිසරයට ද්‍රව්‍ය වලට උපද්‍රව ඇති කරන්න පුළුවන්. ඊළඟ වැදගත්ම පොයින්ට් එක තමයි මේවා සාම්ප්‍රදායික අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රම වලින් කළමනාකරණය කර නොහැකි කියන එක. ඒතර මේ නිර්වචන ලිව්වොත් ඔයාලට රචනා ප්‍රශ්නක නිර්වචනයට ලැබෙන්න ඕන සම්පූර්ණ ලකුණු ටික ලැබෙනවා. ඊට පස්සේ යම් මේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය අර කලින් විදිහටම chart එකක් පාවිච්චි කරලා මේ වර්ගීකරණය කරලා තියෙන එකට. මීටින් එක ඕෆ් වුණොත් කලින් link එකෙන්ම log වෙන්නත් පුළුවන්. මම ඊට පස්සේ මේක එක වීඩියෝ එකක් මෙතනින් ඉවර කරලා මේ මීටින් එක end වුණොත් ඊට පස්සේ අලුත් වීඩියෝ එකකින් මේක ඉතිරි ටික කරන්න. මේ එතකොට උපද්‍රවකාරී අපද්‍රව්‍ය
කියන එක. දැන් අපි හොඳට මතක තියාගන්න ඕන අපි මේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියන තැනට ආවේ කොහොමද ඝන අපද්‍රව්‍ය කියන එක වර්ගීකරණය කරලා තිබුණා. දි รา පත් වන සාමාන්‍ය, දි รา පත් නොවන සාමාන්‍ය සහ උපද්‍රවකාරී කියන. ඒතර උපද්‍රවකාරී කියන එක තව දුරටත් වර්ගීකරණය කරලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඇත්තරම මේ වර්ගීකරණයේ මුලට ගියොත් තියෙන්නේ ඝන අපද්‍රව්‍ය. හැබැයි මතක තියාගන්න ඕනේ මේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය වලට ආවට පස්සේ ද්‍රවත් අදාළ වෙනවා. ඒකයි මම මේ ලියලා තියෙන්නේ ද්‍රවද අදාළ වෙයි කියලා. නැත්නම් ඉතින් ඔයාලා බලයි කොහොමද මෙතනට මේ ඝන අපද්‍රව්‍ය වර්ගීකරණේ පහළට එද්දී ද්‍රවත් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒක ටිකක් ඉතින් අ, මතක තියාගන්න ද්‍රවත් එනවා මේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියන කොටසට විතරක්. එතකොට උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියන එකත් බෙදලා තියෙනවා කොටස් හතරකට. කාර්මික උපද්‍රවකාරී අපද්‍රව්‍ය, ගෘහාශ්‍රිත උපද්‍රවකාරී අපද්‍රව්‍ය, සෞඛ්‍ය සේවා සහ සායනික අපද්‍රව්‍ය, විදුලි හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය. මෙතන බෙදිලා තියෙන වගේ බලන්න කාර්මික ඊළඟට උපද්‍රවකාරී අපද්‍රව්‍ය. ගෘහාශ්‍රිත උපද්‍රවකාරී අපද්‍රව්‍ය. හැබැයි සෞඛ්‍ය සේවා සායනික අපද්‍රව්‍ය කියන තැන උපද්‍රවකාරී කියලා වචනයක්වත් නැහැ. විදුලි හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය කියන තැන උපද්‍රවකාරී කියලා. ඒ මොකද? ඒ මම අන්තිමට කියපු දෙක. සෞඛ්‍ය සේවා සායනික අපද්‍රව්‍ය කියන එකයි විදුලි හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය කියන එකයි. ඒව කොහොමත් උපද්‍රව ඇති කරන ඒවා. කියන්නේ ඒ වගේ දැන් ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය ගත්තාම උපද්‍රව ඇති කරන ඒවා තියෙන්න පුළුවන් නැති කරන ඒවා තියෙන්න පුළුවන්. මෙතනදී කතා කරන්නේ ගෘහාශ්‍රිත උපද්‍රවකාරී අපද්‍රව්‍ය. ඒ හින්දා ඒක විශේෂයෙන් කියන්න ඕන නිවස් වලින් බැහැර කරන උපද්‍රවකාරී කියලා. අර සෞඛ්‍ය සේවා සායනික අපද්‍රව්‍ය වලයි විදුලි හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය වලයි උපද්‍රවකාරී කියන වචන නැත්තේ ඒ වගේ උපද්‍රව ඇති නොකරන ඒවා නැහැ. ඒ හැම අපද්‍රව්‍යයක්ම උපද්‍රව ඇති කරනවා. ඊට පස්සේ පළවෙනි එකට આવොත් කාර්මික උපද්‍රවකාරී අපද්‍රව්‍ය. එයාලේකට පළවෙනිට දීලා තියෙන උදාහරණය තමයි බැරලෝහ හඩ. මම මේ එයාලා කියලා කියන්නේ ටීචර්ස් ගයිඩ් එක. මම මේ මොකද ටීචර්ස් ගයිඩ් එකෙන් පිට එක වචනයක්වත් දාන්නේ නැහැ. මේ එහෙම දැම්මොත් දාන්නේ පාස් පේපර් එකකට අහලා තියෙන ටීචර්ස් ගයිඩ් එකේ නැති එකක් විතරයි. මොකද අපිට ලකුණු ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම ටීචර්ස් ගයිඩ් එකේ තියෙන එක ලියන්න ඕනේ. ඒකයි මම කියන්නේ අර උදාහරණ මේවට අපි හිතලා ලියන ඒවාට වඩා ගයිඩ් එකේ තියෙන එක ලියන එක තමයි මේ හොඳම වැඩේ කියලා. මම මේකේ සාකච්ඡා කියන්නේ මම මේකේ මෙතනින් එහාට කරන ටික ඊළඟ වීඩියෝ එකේ කරන්න. මොකද නැත්තම් මේකේ මීටින් එක එන්න වෙනවා දැන්.